නිලාවේ පාරක වන්දුල අමිමුද වරුව එනවනේ කියලා නිලාජනිතවල. ඔව්. ජනි ඔබ ලස්සනට ඉදිරිපත් කළා ඒ ඉපත්තේ. Everybody here is teacher, parents, and my friends. I am Sunday. I am going to Sunday. And thank you. ඔව්. අපි ඒ පුංචි පුතාට දෙමු අපේ සමාජයට ඒක.
මේ මොහොතේ මෙතන නැති වුණත් මා සිහිපත් කළ යුතු වෙනවා අක්මණ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා එහි සමාරම්භක කටයුත්තට සහභාගී වෙලා මෙතනින් නික්ම ගියා. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් සඳහා මම බොහොම ගෞරවයෙන් එතුමා සිහිපත් කරනවා. ඒ වගේම මෙම ස්ථානයේ පැමිණ සිටින අක්මණ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති තුමා නියෝජනය කරමින් මෙම ස්ථානයේ පැමිණ සිටින අක්මණ පොලිසියේ ඒ පොලිස් කාන්තා නිලධාරියන් දෙපළම මිතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන අතරේ ඒ වගේම මෙම ස්ථානයේ පැමිණ සිටින අක්මණ ප්‍රාදේශ සභාවේ ප්‍රධාන කළමනාකරණ සහකාරතුමිය දයාකාන්ත මහත්මියනි ඒ වගේම අක්මණ කොටස් අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී කරුණා මහත්මියනි ඒ වගේම අක්මණ ප්‍රාදේශ සභාවේ පොත්තේවැල මුල්ලමාවේ සම්වර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගුරු මහත්මිය වන විජිතා රාමවික්‍රම ගුරු මහත්මියත් ඒ වගේම අනුරාධ දහනායක ගුරු මහත්මියත් එම පෙර පාසලේ සියලුම දූ දරුවන් ඇතුළු දෙමාපිය භාරකරුවන් ඇතුළු මෙම ස්ථානයේ පැමිණ සිටින දෙනාගෙන් අවසරයි. අද දවස මේ පැමිණ සිටින බොහෝ පිරිසකට විශේෂයෙන්ම මේ පෙර පාසලේ තුන්සිඟි දූපුතුන්ට ඒ දෙමාපියන්ට කිසිදා අමතක නොවන දවසක් වේවි. මොකද මීට වසරකට පමණ පෙර ආතුව මෙම මධ්‍යස්ථානයේ මේ සිඟි දූ දරුවන් බාර දීලා ඒ දරුවන් වසරක පමණ කාලයක් තුල විවිධ වූ
ශිල්ප හදාරලා පෙර පාසල් ඒ අධ්‍යාපන භූමිකාවට අදාළ විෂය නිර්දේශය සම්පූර්ණ කළා. ඔවුන් මේ පෙර පාසල් මාතාවට සහ එම ගුරු මෑණිවරුන්ට සමුදෙලා යන සූදානම් වෙලා ඉන්න අවස්ථාවක්. මේ අවස්ථාව තරමක් සංවේදී අවස්ථාවක් මේ දුවපුතුන්ට. ඒ වගේම ඒ දුවපුතුන් වසර පමණ කාලයක් බලාගත්ත මේ ඒ ආදරණීය ගුරු මෑණිවරුන්ට ඇත්තටම මේ වෘත්ති දුවපුතුන් ජනවාරි මාසයේ ඒ කියන්නේ මේ වර්ෂයේ මුලදී ජනවාරි මාසයේ අපේ පෙර පාසලට ඇතුළත් වෙලා ඒ මාසයක් දෙකක් යනතුරු පෙර පාසල් පද්ධතිය අනුගත කරගන්න කෙතරම් වෙනසක් කරුවද කියලා දන්නේ ඒ පෙර පාසලේ ගුරු මහත්මීන් දෙපළ සහ ඒක අධීක්ෂණය සඳහා ගෙවු මමත් ඇත්තට නටන විට දැක්කා. අපේ ගුරු මහත්මීන් දෙපළ සමහර වෙලාවට මේ වෘත්ති දුරුදරුවන්ගේ යම් යම් අඩන්තියක් ගන්නට ලක්වෙච්ච අවස්ථාවක් තිබුණා. ඇත්තටම ඒ සියල්ලක්ම ඉවසා දරාගෙන අපේ විජිතා රාමවික්‍රම ගුරු මහත්මියත් ඒ වගේම අනුරාධ දහනායක ගුරු මහත්මියත් දක්වපු කැපකිරීමේ ඒ තමන්ගේ වෙහෙස මහන්සියේ මල්පර දැරීමක් විදිහට තමයි මේ අවස්ථාවේ මම දැක්කේ.
එතෙන්දි